සංගීත කතාවට ආදරෙන් පිළිගන්නවා. චේතනා තමන්ගේ සම්බන්ධය නතර කරන්න තීරණය කරයිද? ඉතින් අපි අද ඒ ගැන තමයි මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකකුත් තියාගන්න වෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතින් කොහොම වුණත් චේතනාට පහුගිය කාලෙම ගොඩාක් කරදර විතරයි සිද්ධ වුනේ. චේතනා හැමතිස්සෙම ලොකුවට බලාපොරොත්තු වෙච්ච දෙයක් තිබුණා. ඇත්තටම චේතනාට ඕනුනේ කලනත් එක්ක සතුටින් ජීවත් වෙන්න විතරයි. කලණගේ ජීවිතේ ඒ සතුට මේ වෙලාව වෙනකොට භුක්ති විඳින්න පුළුවන්කමකුත් ලැබිලා තිබුණා. ඉතින් හැබැයි ඒ හැමදේම විනාශකාරී විදියට සිද්ධ වෙලා තිබුණා නේද කියන කතාව ගැන විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තිබුණා කියන කතාව මම ඔයාලට මතක් කරනවා. ඇත්තටම දැන් නම් කලන හැමතිස්සෙම බැනවදින එක මේ වෙලාවෙත් හොඳම අවස්ථාවක් වෙලා තියෙනවා කියන කතාව තමයි අද අපි මේ වෙලාවේ කතා කරගන්න ඕනේ. ඒක මේ වෙලාවේ වැදගත් සම්දිස්ථානයක් වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට අනිවාර්යෙන් මතක් කරන්න කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනි කියන කාරණාව ගැන මම ඔයාලට කතා කරනවා. කොහොම වුණත් කලන මේ දවස්වල ගණන් ඉස්සුවට ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් වෙන එකක් නැහැ. ඇයි කලන හැමදාම ගණන් ඉස්සුවට කරන්න පුළුවන් දෙයක් නෙමෙන්නේ. ඇත්තම කියනවා නම් ඒකටත් හේතුවක් තියෙනවා. කලන මේ හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණ වැරදි. කලනට ඕන විදියට මේ හැමදේම తాවකාලිකයි කියන එක විතරක් හිතාගෙන ඉන්න එක හරි වැදගත් විදියට අපිට කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි තව දෙයක් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන මම ඔයාට මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගන්නවා. ඉතින් ඒකත් එක්ක තව දෙයක් අපි කතා කරන්න ඕනේ. ඉතින් දැන් දේශපාලන බලය ලොක් කරගෙන හිටියට කලන දේශපාලනයෙන් නම් වැටෙන එකක් නැහැ. හැබැයි ඒ වුණාට දේශපාලනයේ බලයට කොච්චර චේතනා වගේ කට්ටිය වටිනවද කියන එක කලනට තේරෙන්න පුළුවන්. අනිත් එක දේශපාලනය කරගෙන ගිහිල්ලා ඔය කල්පනා කරන දේවලුත් එක්ක Tamanට මේ වගේ ජීවිතයක් වැඩක් නැහැ. චේතනත් එක්ක ජීවත් වෙන ජීවත් වීම කොච්චර හොඳද කියලා දැනෙන්නත් පුළුවන්.